භගවා කියන්නේ භාග්‍යවන්තයි. මේ සියලු සම්බුදු ගුණ එක්කෙනෙක් තුල තියෙනවා. භාග්‍යවන්තයි. දැන් අපි කියමුකෝ හාමුදුරනම ප්‍රසිද්ධ වෙනවා. එතකොට මිනිස්සු කියන හාමුදුරනේ පරිස්සම් වෙන්න. කන බොන දේවල් වලින් පරිස්සම් වෙන්න. ගමන් බිමන් යද්දී පරිස්සම් වෙන්න කියලා. සත සහස්ත්‍ර ගුණයකින් බුදුරජාණන් වහන්සේට ප්‍රසිද්ධිය තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම පරිස්සම් වෙන්න දෙයක් තියනවද? බුදුරජාණන් වහන්සේ පින් බලෙන්ම ආරක්ෂා වෙනවා. මහා පින්වන්තේ. සමහර මිනිස්සු කියනවා අනේ හාමුදුරනේ ඇස්වහවත් වැදිලාද දන්නේ නැහැ. දැන් නිතර ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට කියනවා ඇස්වහ වැදිලාද දන්නේ නැහැ. තුන් ලෝකෙටම බණ කිව් බුදුරජාණන් වහන්සේට ඇස්වහ වැදලා තියෙනවද? බුදුරජාණන් වහන්සේට අනිත් අය ආසෝස් ගෑවා කියලා ඒක අදාළ නැහැ. හේතුව මිනිසුන්ගේ ඇස්වහ කටවහ වලට වඩා පුණ්‍ය තේජස පැතිරිලා යනවා. දිතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා. 80 ව්‍යංජනයන්ගෙන් බබලනවා. මහා ප්‍රාතිහාර්ය පානවා. කරුණාවෙන් සිසිල් වූ හදවතක් තියෙනවා. අනන්ත ප්‍රඥාවෙන් ආලෝකමත් වුණ සිතක් තියෙනවා. ඉරු මණ්ඩලවල් 1000කට සඳ මණ්ඩලවල් 1000කට වඩා එළියේ තියෙන ප්‍රඥා ලෝකයේ තිබෙනවා. මේ තරම් තුන් ලෝකයකින්ම වැඳුම් ලැබුවත් නොසැලී වැඩ සිටිනවා. කී දෙනෙක් වැඳලා ඇතිද බුදුරජාණන් වහන්සේට? ඒකට සුදුසුයිද නොසුදුසුයිද? සුදුසුයි. වැඳලා ඇතිද වැඳත් මදිද? වැඳත් මදි. අදත් කොච්චර බුද්ධ පූජා වෙනවද? අදත් කොච්චර මල් පූජා වෙනවද? අද කොච්චර කී දෙනෙක්ගේ අත් දෙක බුදුරජාණන් වහන්සේගේ පැත්තට මෙහෙමයි එස වෙනවද? සාදු හඬ කොච්චර ගිගුම් දෙනවද? ඒ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අහන්න මිනිස්සු පැය කීයක් මේ වෙනකොට ලෝකෙ ඉඳගෙන ඉඳලා ඇතිද? ඒ ධර්මය අහන්න කොච්චර මිනිස්සු පාගමනෙන් දුර ඇවිල්ලා ඇතිද? ඒ සියලු පුණ්‍ය සම්පatti එක්කෙනෙක් තුල තිබ්බා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මහා පින්වන්තයි, භාග්‍යවන්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා භගවා